මහසෙන් TV YouTube channel එක සමග එකතු වන සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද මම මගේ මේ වීඩියෝවේ මාතෘකාව වශයෙන් තබා ගත්තේ පාලි සහ අභිධර්මය නොදැන. එසේත් නැත්නම් ශ්‍රී ලංකාවේ භාෂාවෙන් කියනවා නම් පාලි සහ අභිධර්ම විශාරදයෙකු නොවන අයට උතුම් වූ ලෝකෝත්තර මාර්ගඵලයක් ලබාගත හැකිද යන මාතෘකාවයි. ඉතින් මේ මාතෘකාව කතා කිරීමට ප්‍රධානතම හේතුව නම් අද ශ්‍රී ලාංකික ගිහි සමාජය තුළ වැරදි සහගත අදහසක් තිබෙනවා තමාට මේ ජීවිතයේදීම උතුම් වූ ලෝකෝත්තර මාර්ගඵලයක් එනම් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් යන මේ මාර්ගඵලයක් ලබා ගැනීම සඳහා නම් අප විසින් අනිවාර්යයෙන්ම මේ ත්‍රිපිටකයේ තුල තිබෙනා වූ විශේෂයෙන්ම පාලි සහ අභිධර්මයේ හොඳට දැන ඉගෙන ගත යුතුයි යන කාරණය. ඉතින් මා ආධ්‍යාත්මික නායිකාවක් වශයෙන් මේ දේ මා එකහෙලාම ප්‍රකාශ කිරීමට කැමති. ඔබට මේ ජීවිතයේදීම ලෝකෝත්තර මාර්ගඵලයක් ලබා ගැනීම සඳහා කිසිසේත්ම පාලි සහ අභිධර්මය පිළිබඳව විශාරද දැනුමක් තිබීම අත්‍යවශ්‍ය නොවේ. ඉතින් ඇයි මා එසේ පවසන්නේ මේ ලෝකෝත්තර මාර්ගඵලයක් ලබා ගැනීම යනු. එසේත් නැත්නම් අප අමාමෑණී බුදුරජාණන් වහන්සේ විසින් අපට ඒ දේශනා කළා වූ උතුම් දහම යනු මේ සිත මුල් කරගත්තා වූ දහමක්. එනම් අපේ මේ සිත තුළින් එනම් ප්‍රඥාව අවදි කර ගැනීම තුළින් ලබන්නා වූ දෙයක් තමයි මේ ලෝකෝත්තර මාර්ගඵලයක් ලබා ගැනීම. එසේත් නැත්නම් මා සෑම විටම පවසන ආකාරයට ඔබ විසින් මේ දිවිහිමියෙන් යුතුව උතුම් වූ දසකුසල සීලේ සමාදන් වී එය නිරතුරුව රැක ආරක්ෂා කරනවා නම් එය නිරතුරුව ඔබ විසින් සිහිපත් කරනවා නම් ඔබටත් නොදැනීම කෙටි කාලයක් ඇතුළතදී ඔබේ සිත සමාධිමත් වීමට පටන් ගන්නවා. එසේ සිල්වත් හා සමාධිමත් වූ සිතක් තුළින් පමණයි මේ ප්‍රඥාව අවදි වීම සිදුවන්නේ. අන්නේ ආකාරයට ඔබගේ ප්‍රඥාව අවදි වූ විට ඔබට මේ ලෝකයේ තුල තිබෙන්නා වූ ඕනෑම ධර්ම කරුණක් එනම් බුදුරජාණන් වහන්සේ විසින් අපට ඒ දේශනා කළා වූ උතුම් ධර්මයේ ඉතාමත්ම පහසුවෙන් අවබෝධයෙන් යුතුව ඔබ තුළින්ම අවබෝධ කරගත යුතුයි. ඉතින් මෙහිදී මා සඳහන් කිරීමට කැමති අප ශ්‍රී ලාංකික ගිහි පින්වතුන්ට සිහිපත් කර දීමට කැමති අප අමාමෑණී බුදුරජාණන් වහන්සේ විසින් ඒ 84,000ක් වූ ධර්මස්කන්ධය දේශනා කරනු ලැබුවා. නමුත් උන්වහන්සේ අපට සරලව දේශනා කළ වදාළේ මේ බඹයක් පමණ වූ ශරීරය තුලින් මේ ධර්මය දකින්න යන කාරණයයි. ඉතින් එපමණක් නොව උන්වහන්සේ විසින් අපට දේශනා කළ වදාලා මේ ආකාරයට එනම් මේ යම් කිසි කාරණා 3ක් පිළිබඳව ඔබ විමසන්නට නොයන්න කියන එක. එනම් එය අප කවුරුත් දන්නවා ඒ කර්මය විශ්ය කියන දේ පිළිබඳව විමසීමට නොයන්න. අනිත් එක තමයි මේ විශ්වය ගැන සෙවීමට යෑමෙන් වළකින්න. අනිත් එක බුදුරජාණන් වහන්සේ නමකට තිබෙන්නා වූ ඒ අප්‍රමාණ බලයේ ශක්තිය කොපමණදයි කියන එක විශ්ලේෂණය කිරීමට නොයන ලෙස උන්වහන්සේ අපට දේශනා කළ වදාලා. ඒට අමතරව උන්වහන්සේ අපට දේශනා කළ වදාලේ එම කාරණා 3ට අමතරව ඔබට ඕනෑම දෙයක් විශ්ලේෂණය කිරීමට බුද්ධියෙන් විමසීමට ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට ඔබට අවස්ථාව තිබෙන බවයි. ඉතින් මා මෙහිදී
අප ශ්‍රී ලාංකික ගිහි පින්වතුන්ට මතක් කර දීමට කැමති ඒ උතුම් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය කාලයේදී ඒ අප කවුරුත් දන්නා පරිදි ඒ අංගුලිමාල මහරහතන් වහන්සේගේ චරිතය, එසේම ඒ කිසා ගෝතමියගේ චරිතය, අනිත් දේ තමයි ඒ චුල්ලපන්තක හාමුදුරුවන්ගේ චරිත කතාව. අනිත් එක ඒ දාරචීය බ්‍රාහ්මණයාගේ චරිත කතාව. ඉතින් මේ උදාහරණ කීපයක් පමණයි. ඉතින් මේ කිසිවෙකුත් මේ දහම එනම් උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා ඔවුන් පාලි හෝ අභිධර්ම විශාරදයෙකු වී සිටියේ නැහැ නේද? එහිදී අවශ්‍ය වූයේ ඔවුන්ගේ සිත තුළින් ඔවුන්ගේ ඒ ප්‍රඥාව අවදි කර ගැනීම පමණයි. නමුත් අද අප ජීවත් වනුයේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2600ක් පමණ ගත වී ඇති යුගයකයි. අද ධර්මයේ උතුම් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා වූ සමහර ධර්ම කොටස් දේශනා නොකළා වූ දහමක් වශයෙන්ද, දේශනා නොකළා වූ ධර්මය දේශනා කළා වූ දහමක් වශයෙන්ද මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළම පැවිදි උපසම්පදාව ලබාගෙන තිබෙන්නා වූ ඒ දුෂ්ශීල අධර්මවාදී භික්ෂූන් වහන්සේලා විසින් අද අපේ ගිහි සමාජයට දේශනා කරනු ලබනවා. ඉතින් එසේනම් අප කෙසේද මේ සමාජයේ තිබෙන්නා වූ ධර්ම විකෘතිය තුලදී අප කෙසේද සැබෑ ධර්මය මෙයයි යන බව අවබෝධ කරගන්නේ. ඉතින් මේ සඳහා අපට කළ හැකි එකම දේ නම් ඔබ තුලින්ම මේ දස කුසල සීලය සමාදන් වී ඉන්පසුව සීල සමාධි ප්‍රඥාව, ඒ කියන්නේ ඔබේ ප්‍රඥාව අවදි කර ගැනීම තුලින් ඔබට සැබෑ ධර්මය මෙයයි කියන බව ඔබ විසින්ම ඔබ තුලින්ම ඔබේ ඒ බඹයක් පමණ වූ ශරීරය තුලින්ම ඔබට බුද්ධියෙන් අවබෝධ කරගත හැකියි. එසේ නැතිව ඔබට කොපමණ මේ ත්‍රිපිටකයේ තුල තිබෙන්නා වූ පාළි, එසේත් නැත්නම් අභිධර්මය යන මේ ග්‍රන්ථ කොටස්, එනම් මේවා බුදුදහම තුල තිබෙන්නා වූ සිද්ධාන්තය කොපමණ අධ්‍යයනය කළත් ඔබට ධර්ම අවබෝධය ලබාගත නොහැකියි. එසේම ඔබට ප්‍රඥාව අවදි කර ගැනීම සඳහා මෙය කිසිසේත්ම ඉවහල් වන්නේ නැහැ. අනෙත් කාරණය මා මෙහිදී මතක් කර දිය යුතුයි. යම්කිසි පුද්ගලයෙකුට ප්‍රඥාව අවදි වූ පසුව ඔවුන්ට ඉතාමත්ම පහසුවෙන් මේ ත්‍රිපිටකය තුල තිබෙන්නා වූ ඒ අභිධර්ම කොටස් ඉතාමත්ම පහසුවෙන් අධ්‍යයනය කර හැකියි. එපමණක් නොව අපට මේ ත්‍රිපිටකය අධ්‍යයනය කිරීමේ තුලදී අපට ඒ උතුම් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා වූ ඒ ගැඹුරු ධර්මයේ පිළිබඳව අපට අධ්‍යයනයක් ලබාගත හැකියි. ඒ තුලින් අපට තව තවත් මේ අප අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහත් බුද්ධ ගෞරවයක් ඇතිවීම සිදු වෙනවා. ඉතින් එපමණක් නොව තව දෙයක් මා මතක් කළ යුතුයි. මේ අපේ ත්‍රිපිටකයේ තුල තිබෙන්නා වූ ඒ සූත්‍රයන්, ඒවා අපට ප්‍රායෝගිකව අපේ ජීවිතයට ගලපාගත හැකි. මෙහිදී මා සඳහන් කළ යුතුයි ඒ ත්‍රිපිටකයේ තුල තිබෙන්නා වූ ඒ අපේ සූත්‍ර පිටකයේ තුල තිබෙන්නා වූ විශේෂයෙන්ම මහා මංගල සූත්‍රය. යම්කිසි පුද්ගලයෙකු මේ මහා මංගල සූත්‍රයේ කරුණු මංගල කාරණා 32ම සම්පූර්ණ කරගෙන ජීවත් වනවා නම් ඔහුට අනිවාර්යයෙන්ම සිල්වත් හා සමාධිමත් ගත සිතක් ලබා ගැනීමට ඒ හේතු කාරණා වෙනවා. එපමණක් නොව මා ඉදිරි කාලයකදී මේ අපේ සූත්‍ර පිටකයේ තුල තිබෙන්නා වූ අපේ ජීවිතයට ප්‍රායෝගිකව අපට ගලපාගත හැකි සූත්‍ර පිළිබඳව මා පැහැදිලි කිරීමට ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙනවා. නම් අප බුදුරජාණන් වහන්සේ විසින්
අපට එදිනෙදා ජීවිතේ ලෞකික ජීවිතේ සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සෑම කාරණයක්ම මේ සූත්‍ර පිටකයේ තුලදී මේ සූත්‍ර වලින් උන්වහන්සේ අපට දේශනා කර තිබෙනවා. ඉතින් අද සමාජයේ ගත්තිට මේ මිත්‍යා දෘෂ්ටික දේව ඇදහිලි තුලින් එනම් අනවින කොඩවින යන්ත්‍ර මන්ත්‍ර සුර දැමීම ආදී මේ මිත්‍යා ඇදහැලි තුලින් බෞද්ධයා අද මම්මුලාවට පත් වී තිබෙනවා. ඉතින් මොවුන් මේ බුදුරජාණන් වහන්සේ විසින් මේ ආකාරයට බෞද්ධයාගේ ලෞකික ජීවිතේ අති සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සෑම කාරණයක්ම මේ සූත්‍ර පිටකයේ තුල විවිධ වූ සූත්‍ර වලින් උන්වහන්සේ අපට දේශනා කර තිබෙනවා. ඉතින් මා ඒ පිළිබඳව විග්‍රහයක් කිරීමට ඉදිරි වැඩසටහන් වලදී බලාපොරොත්තු වෙනවා. ඉතින් එසේනම් මා අවසාන වශයෙන් නැවතත් මේ කාරණය එකසේම ප්‍රකාශ කිරීමට කැමතියි. එනම් මේ කාලය තුළදී ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඔබට අධිෂ්ඨානයක් තිබෙනවා නම් මා මේ ජීවිතය තුළදීම උතුම් වූ ලෝකෝත්තර මාර්ගඵලයක් ලබා ගනිමි යන කාරණය ඔබ විසින් කළ යුත්තේ මේ දස කුසල සීලේ නිතිපතා රැක ආරක්ෂා කිරීමයි. මේ සඳහා කිසිසේත්ම පංචශීලයේ ප්‍රමාණවත් වන්නේ නැහැ. ඉතින් මේ දස කුසල සීලේ නිතිපතා රැක ආරක්ෂා කරමින් ඒ පිළිබඳව නිතර දෙවේලේ සෑම අවස්ථාවකදීම මෙනෙහි කරනවා නම් ඔබටත් නොදැනීම ඔබේ සිත සමාධිමත් වෙනවා. ඉතින් ඒ සමාධිමත් වූ සිත තුළින් ඔබට නොදැනීම ඔබේ ප්‍රඥාව අවදි වෙනවා. ඒක හරියට අර මඩගොහරුවක තිබෙන්නා වූ නෙළුම් මලක්, ඒ කියන්නේ නෙළුම් නැට්ටකින් නෙළුම් පොහොට්ටුවක් උඩට ඇවිත් එය ලස්සනට පිපිලා විකසිත වෙනවා හා සමානව සුවඳවත් ලස්සන මලක් වෙනවා හා සමානව ඒ යම්කිසි අවස්ථාවකදී ඔබේ ඒ ප්‍රඥාව අවදි වීම අනිවාර්යෙන්ම සිදු වෙනවා. ඉතින් මා මේ කාරණය අප ශ්‍රී ලාංකික ගිහි පින්වතුන්ට මා දේශනා කරන්නේ මාගේ පෞද්ගලික අත්දැකීම් තුලින්. ඉතින් එසේනම් මා ඒ කාරණය ඒ ආකාරයට සැලකරමින් අදට මගේ දේශනාව මෙයින් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.